කොහොමද සාදරයෙන් පිළිගන්නවා මගේ YT channel එකට සහ FB page එකට. අද උන් අරගෙන ඉන්න වීඩියෝ එකක් මෙච්චර කාලයක් ගොඩාක් කාලෙ තිස්සේ ගොඩක් අය බලාගෙන හිටපු සුප්‍රීම් බන්ඩල් එකක් අපිට දවස් දෙකකින් එන්න තියෙනවා. ඒ කියන්නේ 23 වෙනිදා පාන්දර 1:00ට තමයි එන්න තියෙන්නේ. ඒකේ පොඩි රිවිව් එකක් තමයි අරගෙන ආවේ. ඒ කියන්නේ අපිට බන්ඩල් එක බලන්න වෙන ඒවා වගේ නෙමෙයි කලින්ම ගරීන එකකින් දීලා තියෙනවා. අපි යන් මේක බලන්න යනවා. මේ විදිහට අපි මේක පල්ලෙහාට ගියන් පස්සේ ලක්රෝයලගේ පල්ලෙහාට ගියන් පස්සේ මෙන්න මෙතන තියෙනවා අපේ සොම්බි සමුරායි ඉවෙන්ට් එක. මේකෙන් ස්කර්ට් රින් කියලා අලුතෙන් රින් එකකට ඇවිත් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් සුපිරියර්ම ඩිසයින් කරලා තියෙන මෙන්න සොම්බි සමුරායි එක තියෙනවා. අපිත් හැමෝම ආසි සොම්බි සමුරායි බන්ඩල් එක තියෙනවා. මම ආසම බන්ඩල් එකක් සොම්බි සමුරායි කියන්නේ ඉතින් ආයේ ඊට අලුතින් ඩිසයින් කරපු සමුරායි බන්ඩල් තියෙනවා මේ ඩවුන්ලෝඩ් කරලා. ඊට මේ පරණ සොම්බි සමුරායි බන්ඩල් එක තියෙනවා. අලුත් තියෙනවා ෆීමේල් එක තියෙනවා. ඒ සමුරායි එකේම අපි බලමු එක්ස්චේන්ජ් කරන්න ගත්තොත් ටෝකන් කීයකට දෙන්නේ කියලා. මේක මේ ඔයගලන්ට පේන ඇති ෆස්ට් එඩිෂන් බැජ් එකක් තියෙනවා මේකට. සුපිරියා කරලා දෙන මේ පාර එක්ස්චේන්ජ් කරලා ගත්තොත් එහෙම අපිට බාන්න ඒක නවාක්. කියන්නේ සුපිරියම් වාසියක් මම හිතන ජීවිතේට මෙච්චර අඩුවට දෙයි කියලා. සොම්බි සමුරායි එක්ස්චේන්ජ් කරලා ගත්ත ටෝකන් 300ට දීලා තියෙනවා. සොම්බි සමුරායි එකයි ෆීමේල් එකක් 300ට දීලා තියෙනවා. ඊට පස්සේ අලුතෙන් ඩිසයින් කරපු ඒවා 175 250 එහෙම නිකන් දීලා තියෙනවා. ඉතින් මේක අපිට බලාගෙන පුළුවන් මේ තව කිට් එකක් තියෙනවා. තව ඊට පස්සේ පෙට් කෙනෙක් නේ ඔය. පෙට් කෙනෙක් ඇනිමේෂන් එකක තව බැනර් අපිට දීලා තියෙනවා. නේම් චේන්ජ් කරන්න ඕන තියෙනවා. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් ෆීමේල් කිට් තියෙනවා 3ක් තියෙනවා. සමුරායි බන්ඩල් එකේ සොම්බි සමුරායි එකක් දීලා තියෙනවා. ඉතින් ගොඩාක් අය ආසෙන් බලන් හිටියා මේ කෙනකල්. ඔන්න අපිට බලමු හරියටම මේක දිනේ දීලා තියෙන මේ දවස් 2යි පැය 6යි මිනිත්තු 23කින් අපිට මේ ඉවෙන්ට් එක අපේ සර්වර් එකට එනවා කියලා තියෙනවා. ඩයමන්ඩ් ඉතින් එකේ ඩයමන්ඩ් ස්ටෝර් තියෙනවා නම් මට කියලා ටෝප් කරගන්න පුළුවන්. නැත්නම් අපේ ඩවුන් කයිලා ෆ්ලෙක්ස් ගේමින් ඉන්නවා ලකී ඩයමන්ඩ් තියෙනවා. ඒගොල්ලන්ගේ ටෝප් කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහ තමයි අපේ සමුරායි සොම්බි සමුරායි ඉවෙන්ට් එක එන්න තියෙන්නේ. ඔයගලන්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් හැමෝම මගේ YouTube channel එක subscribe කරලා ඔයගලන්ට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඉතින් ගේම් එක ගැන ගැටලු තියෙනවා නම් ඉස්සරහට එන ඉවෙන්ට් ගැන දැනගන්න ඕන නම් යටින් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරගෙන යන්න. ඒ වගේම මගේ FB page එකත් follow කරගෙන යන්න. එතකොට ඔයගලන්ට පුළුවන් මම දාන වීඩියෝ එක ළඟටම ගෙන ගන්න FB එක න YouTube එකෙන් දෙකම. නිසා හැමෝම මේක තව අයට දැනගන්න share කරගන්න. ගොඩක් අය දැන් තමයි දන්නේ නැති. දන්නේ නැති අයට තමයි ගෙනාවේ. එහෙනම් අදට මම කැපෙනවා we will meet again.